හෙලෝ ගයිස්. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් සනීපෙන් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද මම යනවා ඔයාලවත් එකතු කරගෙන ලස්සන ට්‍රිප් එකක්. මේක තමයි මම එක්සෑම් ඉවර වෙච්ච ගමන්ම හා පුරා කියලා ගියපු ට්‍රිප් එක. මේ ට්‍රිප් එක අපි යන්නේ විශේෂයෙන්ම මඩුපල්ලි යන්න හිතාගෙන. ඉතින් මඩුපල්ලි විතරක් නෙමෙයි, රුවන්වැලි සෑයට යනවා. එල්ලෙන පාලම බලන්න ගිහින් අපිට නම් උනේ හරි වැඩේ. එල්ලිලා තමයි ඉතින් අන්තිමට එන්න උනේ. එහෙනම් ඉතින් vlog එක බලාගෙන ඉන්නකෝ. දිගටම මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපි ආවා බත්තුලෝය පල්ලියට. බත්තුලෝය පල්ලියෙන් තමයි අද දවසේ අපේ ගමන් මාර්ගය ආරම්භ කරන්නේ. ඉතින් අපි මේ ගමන ගියේ දිප්පා සුලිකුණාටුව ඉවර වෙලා හරියටම මාසයකට දෙකකට විතර පස්සේ දිප්පා සුලිකුණාටුව නිසා ඒ පැත්තේ මිනිස්සුන්ට කොයිතරම් දුරට හානි වෙලාද කියන එක තමයි මම මේ චුට්ටක් වීඩියෝ කරගත්තේ මගේ බ්ලොග් එකට දාන්න. ඉතින් ඇත්තටම මේ මිනිස්සු ගොඩාක් පව් ඉඩම් වල තාප්ප විතරක් නෙමෙයි ගෙවල් පවා කැඩිලා තිබුණා. ඉතින් ඇත්තටම මේක නම් අපිට හැමෝටම මහා ලොකු ඛේදවාචකයක්. ඔන්න ඉතින් අපි ඊළඟට ආවා මඩුපල්ලිද? හෝ මඩුපල්ලි නන් නෙමෙයි. අපි ආවා තන්තිරි මලේ උදේට කන්න. ඉතින් තන්තිරි මලේ විහාරයට නම් අපිට යන්න හම්බ වුණේ නැහැ. ඉතින් අපි ඔන්න ඔය විදිහට එහි වටපිටාව ඇවිදලා බලලා උදේට පානුයි සීනි සම්බෝලයි එහෙම කාලා ටිකක් වෙලා එතන කාලේ ගත කරලා මඩුපල්ලි යන්න පිටත් වුණා. ඉතින් එතන තියෙනවා හරිම ලස්සන කන්දක්. ඇත්තටම මේ කන්දුරට නැග්ගහම ඒ වයිබ් එක මාරම ලස්සනයි. අපිට ගොඩාක් උඩට යන්න හම්බ වුණේ නැහැ. මොකද ඒ වෙලේ කොහෙවත් නැති වැස්සක් කඩම්පාත් වුණා ළමයි අපි ඒ කන්දට නගින්නේ අද්දිම. අපිට ඉතින් එන්නේ ওই වගේ වැඩනේ නේද? ඔයාලා ට්‍රිප් ගිහිල්ලා වැස්සට එහෙම නාලා නැද්ද? වැස්සට නාලා ට්‍රිප් එක හරියට ය아가න්න බැරුව ආපු තැන් කිසිම තැනකට යන්නේ නැතුව ගෙදරටම යන්න වෙන අවස්ථා මට නම් ඕනේ තරම් තිබිලා තියෙනවා. ඕනේ තරම් කිව්වට ඉතින් ඕනෙම තරම් නෙමෙයි. එකක් දෙකක් හැබැයි තිබිලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විහාරගේ කාවටත් ආවා. ඉතින් ඔහොම ඇවිදගෙන යද්දී ඉතින් ඇත්තටම මෙන්න මෙතන නම් මම මේ මඩුපල්ලි ගමනේ කිය ආසම තැන කිව්වොත් හරි. මොකද මේ කන්දුරට නැග්ගට පස්සේ මේ ගලෝරින් එහෙම ඇවිදගෙන ගිහිල්ලා මාරව ලස්සනයි වයිබ් එක කියන්න වචන නැති තරම්. ඔන්න ඔතනදී තමයි අපි වැස්සට මුහුණ දෙන්නේ. අපි වැස්ස පායනකම් අන්න අතන අර පේන හට් එකක්ද මොකද්ද මම දන්නේ නැහැ හරියට මෙතනට මොකද්ද කියන්නේ කියලා. ඔන්න ඔය තැනට වෙලා ඉඳලා ඊට පස්සේ එතනින් එහාට කන්දුරට නැගලා ඉතින් සිරි නරපන්නවත් ෆොටෝස් ගහන්නවත් මුකුත් කරන්න ගියේ නැහැ. ඔයාලට ඇහෙනව නේද? මම අපේ පුංචිට එහෙම කෑ ගහනවා. ඉතින් අපේ පුංචිමයි ඔහොම තමයි. මාව හවුස් පුංචි වෙලාවකට බයිට් කරනවා. බයිට් කර එයා හිනා වෙනවා. එහෙම නැත්නම් මම ඉතින් එයාව අවුස්සනවා. අපි දෙන්න හරියට ඉතින් අක්කයි නංගි වගේ පුංචි දුවයි වුණාට ඒ වගේම තමයි අනිත් දේවලුත්. අපේ ගෙදර කවුරුත්ම දන්නේ නැති වගේ සමහරක් සීක්‍රට් දේවල් අපේ පුංචි දන්නවා. ඉතින් ඇත්තටම මට දැන් අක්කල නංගිලා නැති නිසා මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා පුංචි වගේ පුංචි කෙනෙක් ඉන්න එක ගැන. ඔන්න ඉතින් ළමයි අපි කතාවෙන් මඩුපල්ලියටත් ආවා. මං දැන් ඔයාලව මඩුපල්ලියට එකගෙන යන්නම්කෝ. ගොඩ කාලෙකින් මඩුපල්ලි කිය නැති කෙනෙක් ඉන්නවනම් ඕන් ඉතින් වටපිටාව එහෙමත් මතක් කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් මඩුපල්ලිය අස්සන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අස්ස වීඩියෝ ක්ලිප් නම් මට ගන්න හම්බුනේ නැහැ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නකෝ. අපේ පවුලේ අය එකතු වුණොත් ඉතින් ඔහොම තමයි කොච්චර හරි හිනාවේ විහිළු කර
අපි ඉතින් හැම තප්පරයක්ම හරිම සතුටින් තමයි ගත කරන්නේ අපේ පවුලේ එකතු වෙන හැම අවස්ථාවකදීම. කතාවට මම මුළු පවුලම කියලා කිව්වට මුළු පවුලම නම් ඉතින් අද නැහැ. මොකද ලොකු අම්මයි ලොකු තාත්තයි පුංචිලයි අපි විතරයි අද මේ ට්‍රිප් එක ගියේ. අපේ ලොකු මාමවත් පොඩි මාමවත් මේ ට්‍රිප් එක ආවේ නැහැ. මඩුපල්ලි ගිහිල්ලා ඉවර වුණාට පස්සේ අපි තීරණය කරා එල්ලෙන පාලම බලන්න යන්න. එල්ලෙන පාලම බලන්න ගිහින් නම් ඉතින් හරි වැඩේ තමයි අපිට උනේ. පාලම දැක්කට පස්සේ පාලමට අඩියක් තිබ්බොත් ආපහු පාලමේ එල්ලිලාවත් එගොඩට එන්න බැරි තත්ත්වයක තමයි ඒ වෙද්දි පාලම තිබුණේ. මොකද දිබ්බ නිසා ගොඩාක් හානි වෙලා පාලම විනාශ වෙලා තිබ්බා. එතන තිබුණු තත්ත්වෙත් එක්කලා කොහොමත් මෙතින් ඒක බලන්න බැරි නිසා අපි පිටත් වුණා රුවන්වැලි සෑයට යන්න. ඉතින් රුවන්වැලි සෑයට යන අතරතුර පොඩි කඩචෝරුවකුත් කෑවා. ඕන් ළමයි අපි ආවා රුවන්වැලි සෑයට. මම මේ ෆස්ට් ටයිම් තමයි රුවන්වැලි සෑයට ආවේ. ඔයාලා දැන් අහන්න එපා ලංකාවේ ඉඳලත් ඔයා රුවන්වැලි සෑයට ආවේ අදද කියලා. මම ඉතින් කැතලික් කෙනෙක්නේ. සාමාන්‍යයෙන් ඉතින් අනුරාධපුරයටත් අපේ ගෙදර ඉඳන් ගොඩාක් දුරකතර ගෙවාගෙන යන්න ඕන නිසා ඔය වගේ තැන්වලට අපි යවෙනවා ටිකක් අඩුයි. කොහොම හරි රුවන්වැලි සෑයට ගියාට පස්සේ නම් ඇත්තටම ඒ දැනෙච්ච හැඟීම වචන වලට පෙරට ගන්න හරිම අමාරුයි. නිස්කලංක බව, සංසුම් බව, ඒ හැම දේම එක්කලා අපේ හිතට ඇතිවන හැඟීම හරිම නිවිච්ච, හරිම සැනසීමක් ගෙන දෙන හැඟීමක්. ඉතින් රුවන්වැලි සෑයට විතරක් නෙමෙයි අපි 8ම ස්ථානයේම බලන්න ඔන්න ඔය විදිහට ගියා. ඉතින් අපි කතෝලිකයෝ නිසා අපි වන්දනාමාන කරන්න ගියේ නැහැ. ඉතින් ඒ නිසා මම වන්දනාමාන කරන්න ගියායි කියන වචනේ භාවිතා කරේ නැත්තේ. ඉතින් ඇත්තටම මේ අත්දැකීම මගේ ජීවිතේ මම ලබපු හරිම සුන්දර අත්දැකීමක් විදිහට මම දකිනවා. ඇත්තටම ශ්‍රී ලාංකික බව අපේ බවත් එක්කලා අපේ ශ්‍රී ලංකාවේ අතීත මුතුන් මිත්තන්ගේ මේ කලා නිර්මාණ ගැන හිතනකොට පුංචි ආඩම්බරයකුත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට මගේ හිතට නම් දැනුණා. ඉතින් මෙන්න මේ විදිහට මල් පූජාවකට මොකක් හරි එන්නේ වගේ බෞද්ධ අය නම් දන්නවා ඇති මොකක්ද මේ පූජාව කියලා. ඉතින් මෙන්න මේ වගේ පූජාවකට ලෑස්ති වෙලා හිටියා. අපි රුවන්වැලි සෑයේ ඉඳලා කෙමින් 8ම ස්ථානයේ කරා ළඟා වෙන මාර්ගය තුල තමයි ඉතින් මේ මල් පූජාව අපිට දැක ගන්න ලැබුණේ. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඒක මම ආයෙත් කියන්නේ ඒක අමුතුම view එකක් එක්කලා දැනුණු අමුතුම හැඟීමක්. මොකද මම අනුරාධපුරේ ගිහිල්ලත් නැහැ එකපාරකට දෙපාරකට වඩා. හැබැයි ඉතින් ඉස්සරහා අවුරුදු 3-4 නම් මට වැඩි වාර ගානක් අනුරාධපුරයට විතරක් නෙමෙයි මේ තැන්වලටත් යන්න ලැබෙන්න ඉඩකඩක් තියෙනවා ඉතින්. ඒ මොකක්ද කියලා මම ඔයාලට කියන්නේ නැහැ. ඒ අත්දැකීමේ ඉතින් ඉස්සරහට මම ඔයාලත් එක්කලා බෙදා ගන්නම්. ටිකටම මගේ YouTube channel එකත් එක්කලා කියන්නකෝ බලන්න මේ අපි ඇවිත් යන්නේ කොහෙටද කියලා. ඔන්න ඊළඟට අපි ආවා ශ්‍රී මහා බෝධියට. බෞද්ධයෝ නම් හරියට මේවා ගැන විස්තර දන්නවා ඇති. හැබැයි මම නම් ෆස්ට් ටයිම් තමයි මේ ශ්‍රී මහා බෝධියට ගියේ.
ඉස්සෙල්ලා ඇහිච්චේ බෙර නාදය ඔයාලටත් ඒ විදිහටම විඳගන්න අවස්ථාවක් දෙන්න ඕනි කියලා හිතිච්ච නිසා ඉතින් ඒ ටික නම් මම වොයිස් කරේ නැහැ. ඔන්න ඔහොම තමයි අපි 8ම ස්ථානයත් දැක බලාගෙන ගෙදර එන්න පිටත් වුණේ. ගොඩ කාලකට පස්සේ මගේ ජීවිතේ ගොඩ හරියක් සතුට වුණු ගොඩාක් එන්ජොයි කරපු දවසක් වෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඔයාලට vlog එක ඉවර වෙන්න කලින් පුංචි දෙයක් කියන්න ඕනි කියලා මම හිතුවා. මොකද මම මීට අවුරුදු 2-3කට විතර කලින් ගියපු එක්තරා ට්‍රිප් එකකින්ම තමයි මම මේ දේ තේරුම් ගත්තේ. ජීවිතේ කවදාවත්ම තමන්ගේ මිනිස්සු පිට මිනිස්සු කරගන්න එපා. මොකද පිට මිනිස්සු කවදාවත්ම තමන්ගේ මිනිස්සු වෙන්නේ නැහැ. පිට මිනිස්සු ඇතුලේ කවදාවත්ම ඔයාට තමන්ගේ මිනිස්සු දෙන තැන දෙන්නේ නැහැ. ඉතින් මගේ vlog හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්කම එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා. bye bye.